ඔයා හිතලා බලන්න. කොහොයා කෑවේ නෑනේ. ඇති. මේ ආශ්‍රය අපි දැන් ඉතින් නවත්තමු රංග. මට තවත් කරදර විඳින්න බෑ. ඇයි මං ඔයාව නඩු වලින් බේරලා ඔයාට කරුවේ කරදරයක්ද? නෑ මං එහෙම කිව්වේ නෑනේ. ඔයා මට කරේ උදව්වක්. ඒකටනේ මාත් ඔයාට මේ ඔක්කොම දේවල් කෙරුවේ. ලසිදුත් ළඟදී වෙඩින් එකට ලෑස්ති වෙන්නත් තියෙනවා. වැඩ ගොඩක් තියෙනවා තව. හරි ඉතින් ඔයා ඔයාගේ වැඩ කරගෙන යන්න. මාවත් ආශ්‍රය කරන්න. අනේ රංග මට මගේ පාඩුවේ ඉන්න දෙන්න. අඬනකොටත් ඔයා හරි ලස්සනයි. කෝලම් කරන්න නැතුව ඉන්න රංග. මට තවත් කරදර කරන්න එපා. මට ජීවිතයක් ගැන හිතන්න ඕනේ. මාත් පව් වැඩ කරා ඇති දැන්.